කරා කියලා. ගරු කතානායකතුමනි වාහනයක් ගෙනාවට පස්සේ වරාස් කරද්දි ගෙවන බදු ටිකක් තියෙනවා. ඊට පස්සේ ඒ වාහනේ අරන් ගිහලා සේල් එක කඩවත නම් කඩවත නැත්තම් මහරගම නම් මහරගම සේල් එක විකුණනකොට එතනින් එකතු කරන බදු ටිකක් තියෙනවා SCCL කියලා. සමාජ ආරක්ෂණ බදු. දැන් මේ බද්ද එකතු වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ වාහනේ සමහර විට වරායෙන් ගොඩ බාලා වාහනේ විකුණ සේල් එකේ තියෙන අවුරුද්දක් SCCL එන්නේ නැහැ අපිට. හැබැයි අතන ඇවිල්ලා තියෙන වාහනේට බද්ද SCCL එක එන්නේ නැහැ. ඒ නිසා අපි ආණ්ඩුව තීරණය කරේ මේ සමාජ ආරක්ෂණ බද්දත් අපි අතනින් මාය කරලා මේ ගනුදෙනු ඉවර කරමු. එතනින් මාය කරලා ඒ ගනුදෙනු ඉවර කරමු. ඉතින් ඒක නිසා ඒක වැරද්දක් නෙමෙයි. එයා සේල් එකෙන් ගෙව්වත් මේක ගෙවනවා, වරායෙන් ගෙව්වත් මේක ගෙවනවා. මොකද වාහනේ ගේන කෙනානේ මේක ගෙවන්න ඕනේ. කොහොමත් මේක වාහනේ බිලට එකතු වෙනවා. ඒ නිසා වාහනේ බද්ද කොහෙවත් වැඩි වෙලා නැහැ ගරු කතානායකතුමා. වාහනේ බද්ද වැඩි වෙලා නැහැ. ඒ වෙනුවට අපි කරලා තියෙන ඒ නිසි කලට නිසි විදිහට බදු ටික එකතු කර ගැනීම තව විදිහට ක්‍රමවත් කරලා තියෙනවා. ඒ ක්‍රමවත් කිරීම සඳහා අපි ගත්ත තීරණයක් තමයි මේක. මට හිතන්නේ මේක බදු වැඩිවීමක් නෙමෙයි. බදු යථාවත් කරලා විධිමත් කරලා එකතු කරගන්න ගත්ත තීරණයක්. ඉතින් ඒකත් බදු වැඩි